if I lay down and I play dead and I stay dead, maybe you'll get sick. අද මගේ ෆස්ට් ටෙමු ඕඩර් එක ආවා. ඉතින් මං හදන්නේ ඒක ඔයාලත් එක්ක අන්පැකින් කරන්න. මම අයිටම් 6ක් දැම්මා. ඉතින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. මේක ෆෑන් හයිලයිටර් බ්‍රෂ් එකක්. මේක අයිෂැඩෝ ගාද්දි පාවිච්චි කරන එකක්. මේක මට උනේ 100 ගාණක්. මම ප්‍රයිස් එක දාන්නම් මෙතනින්. මේ බ්‍රෂ් එක ඇත්තටම හොඳයි. ඒ වගේ ගානකට ඒක ඕකේ. අනික ඒක හොඳ ක්වොලිටියට තියෙනවා. හැබැයි කියන්නම ඕනේ තෙමු ඕඩර් එකේ ඉක්මනටම ඩිලිවර් වුණා මගේ අයිටම්ස් ටික. මට කියලා තිබ්බේ මාර්තු 29යි අප්‍රේල් 6යි අතර එනවා කියලා. හැබැයි මාර්තු 30ම මට ඕඩර් එක හම්බුණා. මේ ටූල් එක ලිප් එහෙම ස්ක්‍රබ් ගන්න ටූල් එකක්. මේකත් උනේ 100 ගාණක්. ඒකත් හොඳයි ක්වොලිටියට තියෙනවා. මම අයිටම්ස් 6ක් නේ ගත්තේ. මට 6ට ගියේ රුපියල් 2500යි. ඉතින් ඇත්තටම ලාභයි මේ ගණන් වලට. මේ ඔක්කොම ගන්න පුළුවන් වුණේ එකට. අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ. එයාව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේක ඩර්ම රෝල් එකක්. මේකට ගියේ මට 300 ගාණක් වගේ මතක විදිහට. මේක අපිට කොණ්ඩේ වවා ගන්න පුළුවන් ටූල් එකක්. මේක යූස් කරලා තියෙන අය මට කිව්වා ඒකේ හොඳ රිසල්ට්ස් තියෙනවා කියලා. ඒ නිසා ඉතින් මාත් try කරලා බලන්න ගත්තා. ඔයාලට මේ ගැන වෙනම වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කන්සීලර් එකක් ඕඩර් කළා. හැබැයි මම මෙතන ඉන්නේ මේ මතක නැතුව මම මොකද්ද ඕඩර් කළේ කියලා. මම බැලුවා මොකද්ද මේ බොක්ස් එකේ තියෙන්නේ කියලා. කොහොම හරි ඒ කන්සීලර් එකත් ගොඩක් හොඳයි. ඒක හරියටම යූස් කරලා බලන්න ඕනේ. හැබැයි මම අතේ ගාලා බැලුවා ඒක ෂේප්. මේ කන්සීලර් එක මම ඕඩර් කළෙත් ඒකේ කලර්ස් 3ක් තියෙන නිසා අපිට ස්කින් කලර් අනුව දාන්න පුළුවන්. කලර්ස් 3ක් තියෙන නිසා මේකට ගිය ප්‍රයිස් එක 300 ගාණක් වගේ. මං දාන්නම් ප්‍රයිස් එක කොහොමද කියලා. නෝමල් මේකප් එකක් දාන්න එක ෂේප්. දැන් මම අයිටම්ස් 4ක් වගේ බැලුවනේ. 4ම ෂේප් ඒ ගණන් වලට හොඳයි. හැබැයි ඉතින් හොඳට බලලා ගන්න ඕනේ. මොකද ඒක කියවන්න ඕනේ හොඳට. කියවලා තමයි ගන්න ඕනේ. මේක මස්කාරා එකක්. මට මේකට ගියේ රුපියල් 200 ගාණක් වගේ. මම ප්‍රයිස් එක දාන්නම්. මම මේක හිතුව එක නෙවෙයි. මේකේ බ්‍රෂ් එක පොඩි, ගොඩක් පොඩි. ඒක හරියන්නේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් ආපු එකනේ. එහෙනම් පාවිච්චි කරනවා. ගෑවහම ඉතින් එහෙම ලොකු අවුලකුත් නැහැ. ෂේප් ඉතින් ඒවට හිතපු එක නෙමෙයි. ඉතින් මං ඊළඟට ආසම එක තමයි බලන්න හදන්නේ. මම සාමාන්‍යයෙන් ඔන්ලයින් ඇඳුම් එහෙම ඕඩර්ස් දාන්නේ නැහැ. මොකද එකපාරක් දෙපාරක් දාලා හරියට ආවේ නැති නිසා. ඒ වුණාට මට මේ ෆොටෝස් දකිද්දි ආස හිතුණා. අනික මේකේ ගාණ උනේත් රුපියල් 1000 ගාණක් වගේ. ඒ හින්දා ඉතින් ආසාවට ආසම පාට දැම්ම රෝස පාට. බලමු ඉතින් මම මේක වලට ඇඳලම පෙන්නන්නම්කෝ කොහොමද කියලා. ඉතින් මේ තමයි මගේ අයිටම් 6. ඒකෙන් ඉතින් හොඳයි 2500ට මේ 6ම ගන්න පුළුවන් වුණ එක ඇත්තටම හොඳයි. ඇඳුමේ පොඩ්ඩක් පටි දෙක දිග වැඩි, හිතුවට වඩා කොටයි. මස්කාරා එකත් අර බ්‍රෂ් එක විතරයි ලොකු නැත්තේ. නැත්නම් අයිටම්ස් 6ම හොඳයි. ඉතින් අදට මං ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.